අද අප සමාජයේ බෝ නොවන රෝග ඉතාම ශීඝ්‍රයෙන් වැඩි වීගෙන යනවා. විශේෂයෙන් අධිරුධිර පීඩනය, රුධිරගත වේදය, එහෙම නැත්නම් කොලෙස්ටරෝල්, ඊළඟට ෆැටි ලිවර් තත්ත්වේ, නොයෙකුත් ශ්වසන ආබාධ. මේ පරිසර දූෂණය නිසා ඇතිවෙන ශ්වසන ආබාධ ඉතාම ශීඝ්‍රයෙන් වැඩි වීගෙන යනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ ප්‍රතිකාර ලබා ගන්නට එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙලා ජනතාව පුරුදු වෙලා තියෙන ආකාරයට ප්‍රතිකාර ලබා ගන්න ඉතා විශාල වියදමක් දරන්න වෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වෙන විට ජනතාවට පොරොන්දුවක් දුන්නා 18%ක වැඩබද්ද අයින් කරනවා කියලා මේ බෙහෙත් මත පනවා ඇති. ඉතින් නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. දිනෙන් දින අපි ෆාමසි එකට ගියාම දිනෙන් දින අපිට පේන්න තියෙන්නේ හැම බෙහෙත් ද්‍රව්‍යයකම මිල දිනෙන් දින ඉහළ යන ආකාරයක් තමයි. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ මම හැම වෙලේම මගේ YouTube channel එකෙන් ජනතාවට වෙන හානිකර තත්ත්වයන් විශේෂයෙන් පිළිකා, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, ස්ට්‍රෝක් ඒ වගේ දේවල් හැදෙන්නේ නැතුව අපි ඉන්නේ කොහොමද කියලා තමයි මම දැනුවත් කරේ. නමුත් අද මේ තියෙන තත්ත්වය යටතේ අපිට කරන්න පුළුවන් දේ සීමිතයි. මොකද අද වෙන විට අප ළඟට එන රෝගීනුත් බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. මොකද මේ තියෙන තත්ත්වයන් වලට මුහුණ දෙන්න අපහසුයි. ජීවන වියදම ඉතාම වේගයෙන් ඉහළ යනවා. ඉතින් මේ ජීවන වියදම ඉහළ යාමත් සමග විශේෂයෙන් මේ අද පවුලක් නඩත්තු කරන්න පවුලේ එක්කෙනෙක් විතරක් රැකියාව කරනවා නම් විශේෂයෙන් පොඩි දරුවෝ 3 දෙනෙක් ඉන්න පවුලක් අපි ගමු. එතකොට ඇත්තටම මේ පවුලේ සැමියා විසින් ඒ බර දරනවා නම් සාමාන්‍යයෙන් ඒ පවුල නඩත්තු වෙන්න කොච්චර මුදලක් අවශ්‍යද? බදුත් පනවල තියෙන්නේ 1,50,000කට වැඩිය ආදායම ලබන අයට බද්දක් පනවල තියෙනවා. නමුත් 1,50,000ක් අද ඇතිද එවැනි පවුලක් නඩත්තු කරන්න? 5 දෙනෙක් 6 දෙනෙක් ඉස්කෝලේ යනවා නම් ඒ ළමයි. ඒ වගේ පවුලක් නඩත්තු කරන්න 2,00,000කට වැඩිය මුදලක් යනවා ස්ථිර වශයෙන්ම. ඉතින් මේ තත්ත්වය යටතේ කොහොමද මේ මිනිස්සු බදු ගෙවන්නේ? එතකොට මේ බදු ගෙවන්න සීමාව පනවලා තියෙන්නේ 1,50,000යි. නමුත් පවුලේ 5 දෙනෙක් ඉන්නවා, දරුවෝ 3 දෙනෙක් ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. ඒතකොට තාත්තා විතරයි රස්සාව කරන්නේ. ඉතින් ඒ වගේ තත්වයකදී ඒ තත්ත්ව වලට මුහුණ දෙන්න අපහසුයි. එතකොට එවැනි පවුලක ඒ පියාට මෙවැනි බෝනවන රෝගයක් හැදුනොත් ඊට පස්සේ ඒ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද? එතකොට මේ පවුල මොකද මේ 18%ක් වන වැඩබද්ද මත ඉතාම ශීඝ්‍රයෙන් දිනෙන් දින අපි ෆාමසි එකට ගියොත් කොලෙස්ටරෝල් වලට ගන්න පෙති වර්ග, ඩයබටිස් වලට ගන්න පෙති වර්ග, ඊළඟට ෆැටි ලිවර් ඒ වගේ තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා ගන්නා බෙහෙත් වර්ග දිනෙන් දින මිල ඉහළ යනවා. ඉතින් මේ තත්ත්වයන් යටතේ මම තීරණය කරා ආයුර්වේද වෛද්‍යවරයෙක් වශයෙන් මගේ යුතුයකම ඉෂ්ට කරන්නේ. ඒ යුතුයකම ඉෂ්ට කරන්න මම අද තීරණය කරා ඒ සඳහා මට කළ හැකි උපරිම දේ ඔබ වෙනුවෙන් කරන්න. ඉතින් ඔබ නිරෝගීව ඉන්න ඕන. ඇත්තටම පවුලක ඒ වගේ බරක් දරාගෙන ඉන්න තාත්තා කෙනෙක්, එහෙම නැත්නම් අම්මා කෙනෙක් ඒ වගේ අසනීප තත්වයකට ගොදුරු වුණොත් ඇත්තටම ජීවත් වීම අපහසු වෙනවා. ඒකින්ද එවැනි අය ගලවා ගැනීම සඳහා මම කුඩා ප්‍රතිකාරයක් අද ඔබ වෙතට අරන් එනවා. ඒකින්ද මේ වීඩියෝ එක අවසන් වනතුරු බලන්න. පළවෙනියෙන්ම ආයුර්වේද වෛද්‍යවරයෙක් වශයෙන් මම ආමය ගැන කතා කරන්න. මොකද ආමය කියලා කියන්නේ උග්‍ර විෂක්. ආම විෂං මහා ගෝර. ඒ උග්‍ර විෂ හින්දා ආයුර්වේදයේ අපේ පාරම්පරික වෙදකම තුලත් මේ ආමය කියන සංකල්පය ප්‍රධාන සංකල්පයක්. මොකද මේ ආමය නිසා අපිට හැදෙන රෝග වලින් 80%ක්
හටගන්නේ මේ ආමය නිසා බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒ වගේම පාරම්පරික චිකිත්සාවේ ඒ බව සඳහන් වෙනවා. ඉතින් මේ 80%ක් වෙන ආමයෙන් හැදෙන රෝග ගැන අපි දැනුවත් විය යුතුයි. මේ ආමය කියන්නේ මොකක්ද? මම මේක සරලව පැහැදිලි කරන්නම්. ආමය කියලා කියන්නේ නොපැසුණු ආහාර රසය. එහෙම කිව්වත් ඔබලාට තේරෙන්නේ නැහැ. එතකොට අපි මෙහෙම බලමු. අපිට බඩගිනි වෙනවා. ඒ බඩගිනි වෙන්නේ ආයුර්වේදයේ සඳහන් ආකාරයට සමාන වාතයේ ක්ලේදක සෙම පාචක පිත. ඒවා උනනකොට තමයි අපිට බඩගින්න ඇති වෙන්නේ. නමුත් අද මිනිස්සුගේ ජීවිත ඉතාම කාර්යබහුල වෙලා තියෙනවා. වෙලාවට කෑම කන්න බෑ. එතකොට ඔෆිස් එකකට ගියත් 2-3 වෙනකම් වැඩ කරලා ඉවර වෙලා තමයි ආහාර ගන්න. එතකොට ඔබට දැනෙන්න පුළුවන් සාමාන්‍යයෙන් 12 ඉඳලා අපි හිතමු පැය 2-3ක් බඩගින්න තිබුණාට ඔබ කන්නේ නැහැ. නමුත් එතකොට මොකද්ද වෙන්නේ? ඔබට දැනෙනවා මේ උගුරට එනවා. මේ උගුර පිච්චිලා යන විදිහට අද ඇඹුල් රස ඇතිව උගුරට එන ස්වභාවයක් දකින්න පුළුවන්. එතකොට ඒ පාචක පිත විකෘති බවට පත් වුණාම තමයි ඒ තත්ත්වය ඇති වෙන්නේ. එතකොට පාචක පිත විකෘති වුණාම ඇති වෙන තත්ත්වය උඩට තමයි අපි ආහාර ගන්න. එතකොට මේ ගන්න ආහාරය ජීර්ණය හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ ආහාරය ඒ නොපැසුණු ආහාර රසය එහෙම නැත්නම් මේකට ආමය කියලා කියනවා. ඒ ආමය රස රක්ත මාංශ මේදස් අස්ථි මජ්ජා ශුක්‍ර කියන සප්ත ධාතුව කරා යනවා. මේ රස ධාතුවට මේක ගියාම ඩයබටිස් හැදෙනවා. ඒ වගේම මේ ශරීරේ තව රෝග ගණනාවක් හැදෙනවා. මේ අපේ හැම විකෘති වෙනවා. හැම රැලි වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ රස ධාතුව තියෙන ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඊළඟට රක්ත ධාතුවට ගියාම මේ රක්තය දූෂණය වෙනවා. දූෂණය වෙලා මේ අපේ විශේෂයෙන් සමහරු කියන මේ මන් නින්දට ගියාම මගේ කකුල් දෙක දැඩි දැවිල්ලක් තියෙනවා කියලා. අතපය දනවා කියලා. මේ තමයි ආමය. ආමය රක්තේ රුධිරගත වුණාම මේ තත්ත්වය ඇති වෙනවා. එතකොට මීට අමතරව රුධිරයේ විෂ වීමේ රෝගී තත්ත්වය. අපේ රුධිරය හරියාකාරව පිරිසිදුව තිබුණොත් තමයි අපේ ශරීරයේ ඒ තත්ත්වයන් නැති වෙන්නේ. අපේ දේශීය චිකිත්සාවේ හැටියට මුලට ආමය රස ධාතු ගත වෙනවා. ඊළඟට රක්ත ධාතු ගත වෙනවා. මේ ආමය රක්ත ධාතු ගත වුණාන් පස්සේ මේ වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් දද කුෂ්ඨ පණු කැවිලි ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ගොඩක් අය කියනවා මම නිදා ගන්න ගියාම අත් දෙක දැවිල්ලයි කකුල් දෙක දැවිල්ලයි. ආමේ රක්ත ධාතු ගත වුණාම තමයි මේ වගේ රෝගී ලක්ෂණ ඇති වෙන්නේ. මෙවැනි රෝග ගණනාවක් තියෙනවා. ඊළඟට මේ රක්ත ශෝධනයක් අපි කරන්නේ නැත්නම් නිරන්තරයෙන් මේ තත්ත්වයේ එන්න වැඩි වෙනවා. එතකොට මේ තත්ත්වයේ තුලනොත් නොයෙකුත් රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ලේපිලිකා වර්ග උනත් මේ තත්ත්වයේ හින්දා ඇති වෙන්න පුළුවන්. ඊළඟට ආමය රක්ත ධාතුවෙන් පසුව මාංශ ධාතුව කරා යනවා. එතකොට මාංශ ධාතුගත වුණාම මස්වල අර එල්ලෙන සුළු ස්වභාවය විශේෂයෙන් වයසට වැඩිය මහලු ස්වභාවයක් දකින්න පුළුවන්. ඒ මස් ගොබ හරියාකාරව නොපිහිටන්න පුළුවන්. එතකොට ඒ වගේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම මස් කුණු වීම ඒ වගේ තත්ත්වෙනුත් ඇති වෙන්න පුළුවන් නොසලකා සිටියොත්. ඉතින් මෙන්න මේ වගේ රෝගී තත්ත්වයන් ඇති වෙනවා. එතකොට රස රක්ත මාංශ මේදෝ ධාතුවට ඊළඟට යන්නේ. එතකොට මේදෝ ධාතුවට ගියාම කොලෙස්ටරෝල් ප්‍රෙෂර් වගේ රෝගී තත්ත්වයන් වගේම දියවැඩියා තත්ත්වයේ උග්‍ර වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඔබට ඊළඟට ෆැටි ලිවර් තත්ත්වය. ඊළඟට ෆැටි ලිවර් තත්ත්වය ඒ වගේ තත්ත්වෙනුත් මේකෙන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම
ශ්වසන රෝග ගණනාවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ ඇදුම රෝගයට අතවන්න තත්ත්වයන් මේකෙන් ඇති වෙන්න පුළුවන්. ඒකට කල්පවතින ශ්වසන රෝගත් සමග මේ ඇදුම තත්ත්වයේ වර්ධනය වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ රෝගී තත්ත්වයන් ඔබට ඇති වෙන්න පුළුවන්. ඊළඟට රස රක්ත මාංශ මේද අස්ථි ධාතුවට ගියන් පස්සේ අස්ථි ධාතුවේ ආතරයිටිස්, එතකොට රුමටොයිඩ් ආතරයිටිස්, ඒ වගේම ඔස්ටියෝ ආතරයිටිස්, ඒ වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ අස්ථි වලට වැළඳෙන සියලුම ආකාර වල රෝග මේ නිසා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ අස්ථි වල අපි මේ දේවල් නොසලකා හිටියොත් අපිට අපේ එදිනෙදා ක්‍රියාකාරකම් කරන්නවත් නොහැකි වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් ඔබට ඒ රෝගී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඊළඟට අස්ථි ධාතුවෙන් පසුව මජ්ජා ධාතුව. ඒ කියන්නේ ඇට මිදුළු වලට මේක යනවා. එතකොට ඇට මිදුළු වලට ගියන් පස්සේ හුඟක් වෙලාවට මේ අස්ථි ඇතුලෙන් කකියන ස්වභාවය ඊළඟට ඇට මිදුළු වලට වැළඳෙන පිළිකා පවා මේකෙන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයන් ඒ කියන්නේ නොසලකා හිටියොත් මේ තත්ත්වය උග්‍ර වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආයුර්වේදයේ අපේ පාරම්පරික වෙදකමේ තියෙන විග්‍රහය මේක තමයි. ඊළඟට ශුක්‍ර ධාතුවට ගියාම ශුක්‍ර ධාතුවේ ශනික මෝචනය, ශුක්‍ර ධාතුවේ තියෙන ජීවියෙක් උපදින්න තියෙන හැකියාව ඒවා ටික ටික අඩු වෙන්න පුළුවන්. ශුක්‍ර ධාතුවත් දූෂණය වෙනවා. එතකොට ඒ වගේ තත්ත්වයන් තුලිනුත් ඔබට ලොකු හානිකර තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් මම විස්තර කරේ අද වැළඳෙන මේ රෝගී තත්ත්වයන් වලට මේ ආමය කියන සංකල්පය කොච්චර වැදගත්ද කියලා. එතකොට මම අද මාතෘකාවට දැන් තමයි එන්නේ. ආමය නැති කරන්න අපි කරන්න ඕන මොකක්ද? ආමය නැති කරන්න මම ගොඩක් මගේ රෝගීන් සම්බන්ධ කළා කරපු පරිශන වලින් ගොඩක් සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. විශේෂයෙන් මේ දෙහි ගෙඩිය, කුඩා දෙහි ගෙඩියකට රෝග 100 ගණක් සනීප කරන්න පුළුවන්. ඔබ සමහර වෙලාවට මේකට විහිළුවට ගන්න පුළුවන්. නමුත් මේ දෙහි ගෙඩියට ඔබේ රෝග 100 ගණක් සනීප කිරීමේ හැකියාව තියෙනවා. මොකද මේ ආමය නසන්න හැකියාව තියෙනවා මේ කුඩා දෙහි ගෙඩියට. මේ ශරීරයේ ආම විෂ කියන එක. ආම විෂං මහා ගෝරං. අතීතයේ හිටපු ඍෂිවරු කියලා තියෙන්නේ. එහෙමයි ආම විෂං මහා ගෝරං. එතකොට මේ ගෝර විෂක් වූ ආමය නසන ක්‍රමවේදයක් තමයි මේ ඔබ ආහාරය ගන්නකොට. හැබැයි මෙහෙම ගොඩක් අය කියනවා අපි දෙහි යුෂ වීදුරුවක් උදේ පාන්දර නැගිට ගමන් පානය කරන්නේ. ඒක සම්පූර්ණ වැරදි. ඒකෙන් ඔබ අමාරුවට වැටෙනවා. මොකද හැම වෙලෙම මේ දෙහි යුෂ පානය කරන්න ඕන. දිවා කාලේ දිවාහාර වේලෙන් පසුව ඔබට දෙහි ගෙඩි එකක් හෝ දෙකක් හෝ මිරිකලා ඒකට සීනි ස්වල්පයක් එකතු කරලා එහෙම නැත්නම් සීනි වෙනුවට අද ගන්න පුළුවන් වෙනත් දේවල් තියෙනවා. ඉතින් ඒ දෙයක් එකතු කරලා ඔබට පුළුවන් පොඩ්ඩක් කෑම කනකම පොඩ්ඩ අර දෙහි යුෂයක පානය කරන්න. ඉතින් මම මේක ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගත්ත දෙයක්. මම අද මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න හිතුවේ ඒකයි. මගේ රෝගීන්ට මම මේක අනිවාර්ය කරලා තියෙනවා. ගොඩක් රෝගීන්ට මම අනිවාර්ය කරලා තියෙනවා මේ මගෙන් ප්‍රතිකාර ගන්න අතරේ මේක කරන්න කියලා. අපිට පුළුවන් මොනවද මේ දෙහි වලින් නැති කරන්න පුළුවන්. මේ දෙහි වල ආයුර්වේදයේ සඳහන් පරිදි වාතයේ පිත සෙම මේ තුන්දොස් සමනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ දෙහි වලට ආයුර්වේදයේ සඳහන් වන පරිදි විශේෂයෙන් ආමාජීර්ණ බොහෝ ගුලි වර්ග කල්ක වර්ග දෙනවා දෙහි යුෂ මිශ්‍ර කරලා ඉඟුරු යුෂ මිශ්‍ර කරලා බොන්න කියලා. ඉතින් ඇත්තටම ඔබට ඒකෙන් දැනෙනවා ඇති මේ අනුපාන වශයෙන් ගොඩක් ගන්නේමත් මේ දෙහි ගන්නවා අනුපානයක් වශයෙන්. ඉතින් ඒ වගේ දේවල් ඔබට ප්‍රත්‍යක්ෂයෙන් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබට කරලා බලලා මේක හැබැයි දීර්ඝ කාලයක් කරන්න ඕන. විශේෂයෙන් ප්‍රධාන කෑම වේල් දෙකෙන් පස්සේ උදේ වරුවේ ගන්න කෑම වේල් නෙමෙයි මේකට දවල් දිවා ආහාර වේලත් රාත්‍රී ආහාර වේලටත් සමගම වගේ ඔබ දෙහි ගෙඩි එකක් හෝ දෙකක් හෝ
මිරිකලා රසවත් පානයක් හදා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ චීනි වෙනුවට වෙනත් ශරීරයට හානි කර නොවන රසකාරක තියෙනවා. සුක්‍රෝස් වලින් අණුවක් අයින් කරලා හදන රසකාරක. ඉතින් ඒ වගේ ඒවා ශරීරයට ඉතර අහිතකර තත්ත්වයක් උදා කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒ වගේ දේවල් පාවිච්චි කරනවා නම් තවත් හොඳයි. එතකොට මේ තත්වයෙන් ඔබට රෝග ගණනාවකින් ඔබට මිදෙන්න හැකියාව තියෙනවා. දියවැඩියා තත්ත්වේ පාලනය කරන්න හැකියාවක් තියෙනවා කියලා අද ඇමරිකාවේ දියවැඩියා සංගමයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ ඊට අමතරව මේ ප්‍රෙෂර් වලට ඒ කියන්නේ අධි රුධිර පීඩනය අඩු කිරීමේ හැකියාවක් මේකට තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව මේ අපි ගන්න විටමින් මේකේ ගොඩාක් අන්තර්ගතයි. අපි බටහිර වෛද්‍ය මතය බැලුවොත් විශේෂයෙන් ඉතාම අධික ප්‍රමාණයක් විටමින් C මෙහි අන්තර්ගතයි. විටමින් C අන්තර්ගත වගේම ඇන්ටිऑක්සිඩන්ට්ස් ඉහළ ප්‍රමාණයක් අන්තර්ගතයි. මේ අන්තර්ගත විටමින් C වගේම ඇන්ටිऑක්සිඩන්ට්ස් ඒ කියන්නේ ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතයි. ඒ තුලින් අපේ ප්‍රතිශක්තිය ඊටාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. එතකොට මේ ප්‍රතිශක්තිය ඊටාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙන විට විශේෂයෙන් මේ අපට බෝ වෙන රෝග වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අර මං ඉස්සෙල්ලා පැවසුවා වගේ අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් මේ තුනම වළක්වා ගන්න හැකියාව තියෙනවා. අපිට වැළඳෙන ස්ට්‍රෝක් වගේ දේවල් වලදී අපිට මේක ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මෙහි තියෙනවා ආහාර ජීර්ණයේ ක්‍රමවත් කරන වැඩපිළිවෙල. ආමේ නසන වැඩපිළිවෙල. ඊට අමතරව මෙහි තියෙනවා පෙක්ටින් කියන රසායනය. ඒ තුලින් ඔබට ඔබේ ආහාරය හරියාකාරව ජීර්ණය සිද්ධ වෙනවා. එතකොට ඒකෙනුත් ඔබට යහපත් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. එතකොට ආහාරය හරියාකාර ජීර්ණය වෙනවා නම් අපිට රෝග බොහෝ දුරට නැති කරගන්න පුළුවන්. ඊළඟට මේකේ තියෙනවා water soluble fibers. ඒ පෙක්ටින් වගේ water soluble fibers තියෙනවා. ඉතින් එතකොට ඔබට ඔබගේ ආහාරයේ දිරවීම වගේම බඩ ඔබේ ආමාශය වටා තියෙන මේද ප්‍රමාණය අඩු කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. soluble fibers තියෙන නිසා. ඊළඟට මේකේ සුවිශේෂී ගුණයක් තියෙනවා. මොකද්ද ඒ සුවිශේෂී ගුණය? තමයි අපි පලා වර්ග ආහාරයට ගන්නකොට කතුරු මුරුංගා සම්බල් හදලා කනවා, තෙබු කොළ සම්බලේ හදලා කනවා. මේවා තියෙනවා අධික අයන් ප්‍රමාණයක්. නමුත් මේවා ශරීරයට නිස්සාරණය වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. මේකින්ද තමයි අපි මේ හදන සම්බල් වලට දෙහි ටිකක් මිශ්‍ර කරන්නේ. මේ දෙහි වල තියෙනවා අයන් ඇබ්සෝබ් කිරීමේ ගුණය. ඒ කියන්නේ යකඩ අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක ඉතාමත් වැදගත්. එතකොට යකඩ ලබා ගැනීමටත් මේක ඔබට ඉවහල් වෙනවා. ආහාරයේ යකඩ තියෙන දේවල් වලත් ඔබට අවශෝෂණය කර ගැනීමට මේක ඉතාමත් ආධාර වෙනවා. ඒකින්ද ඒක ඉතාමත් වැදගත්. මේ විටමින් C බහුල තත්වය නිසා ඒ වගේම ඇන්ටිऑක්සිඩන්ට්ස් බහුල තත්වය නිසා මේ ශරීරයේ නොයෙකුත් තැන්වල තියෙන ඉදිමු, මේ කකුල් වල, අත්පාවල, වෙනත් ශරීරයේ සම්පූර්ණ ශරීරයේ තියෙන ඉදිමුම් තත්වයන් නැති කිරීමේ, අඩු කිරීමේ හැකියාවක් මේ දෙහි වලට තියෙනවා. ඊළඟට ස්නායු පද්ධතියට ඉතාමත් වැදගත් වෙනවා මෙම දෙහි වල ක්‍රියාකාරීත්වයේ ස්නායු පද්ධතියට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම මොලේ සෛල වලට සිදුවන හානි වළක්වා ගැනීම මේ දෙහි යුෂ පානය කිරීමෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඊළඟට මේ දෙහි වල soluble fibers අන්තර්ගත වෙනවා. ඒ වගේම pectin වැනි soluble fibers අන්තර්ගතයි. ඒ තුලින්
ඔබට දියවැඩියාව පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ දෙහිවල ෆයිටෝකෙමිකල්ස් අන්තර්ගතයි. ඒ තුලින් පිළිකා මර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක ඉතාමත් වටිනා දෙයක්. මොකද අද පිළිකා වර්ග ඉතාම ශීඝ්‍රයෙන් පැතිරෙමින් තියෙනවා. ඔබගේ ශරීරයේ බර ප්‍රමාණය අඩු කර ගැනීමට මෙහි ඇති ශක්්‍යතාවය ඉතා ඉහළයි. කෑමෙන් පසුව හරියාකාරයේ ජීර්ණය සිද්ධ වෙන නිසා ඔබගේ අර ආමේ කියන සංකල්පයේ උඩ ඇතිවෙන ඇඟ මහත් වීම, රස රක්ත මාංශ මේදස් කියන මේදෝ ධාතුවට ගියාම ඇතිවෙන මේ ශරීරයේ මහත් වීම අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. විටමින් C වලට අමතරව විටමින් B තියෙනවා මේකේ. විටමින් B වර්ග කීපයක්ම තියෙනවා. තයිමින්, නියාසින්, රයිබෝෆ්ලේවින්, ෆෝලේට් ඒ වගේ වර්ග කීපයක් මේකේ තියෙනවා. ඒ වගේම විටමින් E ඉහළ ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඔබට ඉතාමත් මේ විටමින් බහුල වීමක් හැටියට මේක යොදා ගන්න පුළුවන්. ඒ වගේම කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් ඉහළ යකඩ ප්‍රතිශතයක් තියෙනවා. ඒ වගේම එහි තියෙනවා සිට්‍රික් ඇසිඩ්. මේ සිට්‍රික් ඇසිඩ් තියෙන එකෙන් ගොඩක් වෙලාවට අපේ මුත්‍රාශයේ ගල් ඇතිවීම, විශේෂයෙන් වකුගඩු වල ගල් ඇතිවීම සෑහෙන දුරටකට වළක්වීමේ හැකියාව තියෙනවා. මොකද මෙම ගල් හැදීමට හේතු වන khනිජ ලවණ මේවා අඩු කිරීමේ හැකියාවක් තියෙනවා මෙම දෙහිවලට. තවත් මේකේ තියෙන යූරික් ඇසිඩ්. මේ යූරික් ඇසිඩ් තියෙන එකෙන් ගොඩක් වෙලාවට අපේ ආතරයිටිස් තත්වයට මේක සහනයක් ලබා ගන්න හැකියාව තියෙනවා. එතකොට මේක ආතරයිටිස් වලට ඉතාම ප්‍රතිඵලදායක බීමක් හැටියට සඳහන් කරන්න ඕනේ. ඊළඟට මේ අධික විටමින් C ප්‍රමාණයක් තියෙනකොට, අධික ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රමාණයක් තියෙනකොට අපේ කාන්තා පක්ෂය ඉතාමත් කැමති රෝමයක් වෙයි. ලස්සන පාටක් ඇඟේ හදා ගන්න. එතකොට මේ ලස්සන පාට ඔබට හදා ගන්න පුළුවන් දවසකට දෙහි ගෙඩි 2ක් 3ක් බිව්වොත්. හැබැයි මේ හැම වෙලෙම ඔබ බඩගින්න ඉන්න වෙලාවට මේක කරන්න එපා. ඔබ ප්‍රධාන ආහාර වේලෙන් පසුව තමයි ඒ සමගම තමයි මේක ගත යුත්තේ. එතකොට අර මං කියපු ආමය නසන්නට මේකේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඕන කෙනෙක් දන්නවා දෙහි ගෙඩියක් මේ අපේ අජීර්ණයක් ආවත් දෙහි ගෙඩියක් මිරිකලා බොන්න කියලා. එතකොට ඒ ආම අජීර්ණ පවා නැසීමේ ගුණයක් මේකේ තියෙනවා. ඊළඟට ඔළුවේ ඉස්සරි බලන්නකෝ. ඔළුවේ ඉස්සරව ගියාම ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා අර මේ ඉස්සරි වලට දෙහි රෙල්ලක් අරගෙන ගාලා එතකොට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඔබට ඒකෙන් වැටහෙයි. ඉස්සරි බොහෝ වෙලාවට මේ දිලීර රෝග හින්දා තමයි තාමත් බහුල වෙන්නේ. එතකොට මේක අපේ ඇඟ ඇතුලේ තියෙන දිලීර ආසාදන අපේ ඇඟ ඇතුලේ තියෙන විශේෂයෙන් බඩවැල් වල ඊළඟට අපේ නියපොතු වලට මේ දිලීර ආසාදන එන්න පුළුවන්. ඒ වගේම බැක්ටීරියා ආසාදන. ඊළඟට නොයෙකුත් පරපෝෂිතයෝ පණු වර්ග මාකී සියලුම දේවල් වලට මේ දෙහි කියන්නේ අමෘතයක් වගේ ඖෂධයක්. මගේ රෝගියෙක් හිටියා. ඒ රෝගියා බටහිර වෛද්‍යවරු ළඟට ගිහිල්ලා ඊළඟට මගෙනුත් ප්‍රතිකාර ලැබලා සුව නොවි තිබුණා. ඔහුගේ ශ්වසන රෝගය සුව වෙන්නේ නැහැ. පස්සේ මම කිව්වා දවල්ට කාලා දෙහි ගෙඩි 2ක් මිරිකලා බොන්න. රැටත් ඒ විදිහටම කරන්න. කනකොට ඒ කෑම වේලත් එක්ක ගන්න. පුදුමාකාරයෙන් මේ රෝගියා සුවපත් වුණා. මගේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මේ ප්‍රතිකාරයත් සමග ඔහු සුව වුණා. ඉතින් ඔබට තේරෙනවා ඇති මේ දෙහි කියන්නේ ඉතාමත් වටිනා ඖෂධයක්. මේක ආහාරයක් හැටියට අපි බීමක් හැටියට ගත්තට මේක වටිනා ඖෂධයක්. ආයුර්වේදයේ සඳහන් පරිදි මේ ආමේ නැසන ගුණය තියෙන්නේ දෙහිවල. අනිත් සිට්‍රස් කුලේ අනිත් ඒවයි නාරං දොඩම් ඒවයි නැහැ. ඒවයි විටමින් C තියෙනවා. ඒකේ බෑ විටමින් C තියෙනවා. ඒ දේවල් අන්තර්ගතයි. නමුත් අර ආමේ නැසන ගුණය තියෙන්නේ මේ දෙහිවල. අද සමාජයේ ජනතාවට විඳින්න සිදු වෙලා තියෙන දුක්ඛ දෝමනස්යන්ගෙන් බැට කාලා
ඉන්න මිනිස්සුන්ට නිින්ද යන්නේ නැහැ. මගේ ළඟට එනවා නිින්ද යන්නේ නැති රෝගීන් ගොඩාක්. මම ඒකටත් කියනවා මේ නිින්ද නොයන රෝගීන්ට හැමදාම රැයට කෑමත් සමග මේ දෙහි ගෙඩි එකක් හෝ දෙකක් මිරිකලා ආහාරය සමග ඒක රස විඳින්න. ඔබට හොඳ නිින්දක් යනවා. මගේ ප්‍රතිකාර සමග මම ඒක නියම කරන දෙයක්. අද වෙනකොට බටහිර ක්‍රමෙන් නිින්ද නොයන බොහෝ දෙනෙක් මගේ ප්‍රතිකාර වලින් සුව නිින්දක් ලබනවා. ඉතින් මේ සුව නිින්ද ලබන්නේ අර දෙහි ගෙඩියත් සමග මගේ ප්‍රතිකාර ගන්න හින්දා. එතකොට මේකේ තියෙන වැදගත්කම ඔබට වැටහෙනවා ඇති. ඊළඟට මේ කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, ඩයබටිස් මේ තුනටම මේක හොඳයි කියලා අද පිළි අරගෙන ඉවරයි. ඒ වගේම පැටි liver තත්ත්වයටත් මේක ඉතාම හොඳයි. මේ liver එකට liver එකේ විෂ අයින් කිරීමේ හැකියාවක් මේ දෙහිවල තියෙනවා. ඒ තුලින් liver එක නිරෝගී වෙනවා. අක්මාව නිරෝගී වෙනවා. එතකොට අපේ ජීර්ණ ක්‍රියාවලියත් හොඳින් සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද ඒ දෙයටත් මේක ඉතාම හොඳයි. කාන්තා පක්ෂයේ කැමති ලස්සන හමක් ලබන්න මේ දෙයි ඖෂධයක් මේක මාස 6ක් විතර කරනවා නම් විශේෂයෙන් මම කාන්තා පක්ෂයට කියනවා මේක කරලා බලන්න මාස 6ක් විතර ඕගොල්ලෝ ගන්න නොයෙකුත් ඖෂධ වලට වැඩිය එහි ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. බොහෝ වෙලාවට මේ දෙහිවල අන්තර්ගත වෙන විටමින් C බහුලතාවය නිසා ප්‍රතිඔක්සිකාරක බහුලව තියෙන නිසා ෆ්ලේවොනොයිඩ්ස් වගේ දේවල් බහුලව තියෙන හින්දා ඒ වගේම khනිජ ලවණ ඒවා බහුල හින්දා ගොඩක් මේ හැමේ ස්ට්‍රක්චර් එක සම්පූර්ණ වෙනසකට භාජනය වෙනවා. මාස 6ක් විතර වෙනකොට ඒ දේ ඔබට වටහා ගන්නවා. මමත් මේක අනුගමනය කරන හින්දා මගේ හැමත් ඒ ආකාරයෙන්ම පැහැපත් බවට පත් වුණා. ඉතින් ඇත්තටම මේක ඉතාමත් මම ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ මගේ රෝගීන් සුව කළ ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ ඔබ දිනපතා මේට හුරුවන්න. එතකොට ඔබට බොනවන රෝග හැදිලා ඔබ ඉතා අධිකව මුදල් වියදම් කළා. ඒ වගේම නිදාගත රෝගියෙක් බවට පත් වෙලා ජීවත් වෙනවද? එහෙම නැත්නම් මේ වගේ පොඩි ඖෂධයක් අත්හදා බලලා මාස 6ක් විතර කරනකොට ඔබේ සිරුරේ ඇති වෙන වෙනස ඔබටම වටහා ගන්න පුළුවන්. ආයුර්වේදයේ සඳහන් වන පරිදි 80%ක් රෝග හටගන්නේ ආමේ නිසා. ඒකට ආමේ නැසනකොට ඒ 80%ක් රෝගත් නැති වෙනවා. එතකොට මේ ආමේ නැසන ක්‍රමවේදයක් පිළිබඳයි ඔබ දැනුවත් කරේ. ඒ වගේම අද මේ ඇති වෙලා තියෙන මිනිස්සුන්ට ඊටාම කටුක දිවි පැවැත්ම 60% ජීවත් වෙන්නේ ආහාර වේල් දෙකක් හෝ එකකින්. එහෙම නැත්නම් සාගින්නේ. එවැනි තත්ත්වයක් ඇත්තේ ජනතාවට මේ බොන ඕන රෝග වලට ප්‍රතිකාර හොයාගෙන යන්න බෑ. ඉහළ මධ්‍යම පන්තිය ධනපති පන්තියට ඒක කරන්න හැකියාව තියෙනවා. මගේ රෝගීන් ගැන මම හැම වෙලෙම හිතන කෙනෙක්, ඒ වගේම පොදු ජනතාව ගැන හිතන කෙනෙක්. ඒකින්ද මම අද තීරණය කරා මගේ දැනුමින් මගේ ප්‍රත්‍යක්ෂයෙන් මා ලබාගත් දැනුම සමාජයට බෙදා දෙන්න. ඒ වගේම යහපත් සමාජයක් කරා ජනතාව ඉදිරියට ගෙන යන්න. ඉතින් මං හිතනවා මං ඒක මගේ හදවතින් එන හැඟීමෙන් කරන දෙයක්. ඉතින් මං හිතනවා මං අද කළ දේ ඔබට අනිවාර්යයෙන්ම සහනයක් වේවි කියලා. හැබැයි මේ ටික මං කියපු දේ දෙහි ගෙඩියක් හෝ දෙකක් ප්‍රධාන ආහාර වේල විශේෂයෙන් දිව ආහාර වේල රාත්‍රී ආහාර වේලෙන් පසුව ඒ සමගම ඔබ එය පානය කරන්න. රසවත් බීමක් හදා ගන්න පුළුවන්. ඒ බීම අර පොඩ සිප් කරන ගමන් කෑම කන්න. මේකෙන් ඔබට නිරෝගී බවට පත් වෙත හැකියි. එතකොට ඔබේ දරු පවුල රැක ගන්න ඒක අනිවාර්යෙන් සාහනයක් වෙනවා.
එහෙනම් ඔබට සුවපත් දිවියක්.